මිනි සුපර් මාකට්ස් එහෙම කරන කට්ටියට මොකද මේ වගේ ලොකු සුපර් මාකට්ස් වලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේවා සමහර ඒවා දන්නවත් ඇති. පොඩි ළමයින්ට ස්ට්‍රෝලර් එකක් දැන් ඔයා දැකලා ඇති අර ස්ට්‍රෝලර් එකේ එහෙම නැත්නම් කාට් එක මෙහෙම බඩු ඒ කරත්තේ තල්ලු කරගෙන යනකොට හැන්ඩල් එකට එහයින් තියෙනවා ළමයෙක්ව වාඩි කරන්න පුළුවන්. අර අම්මා ඒක තල්ලු කරගෙන යන ගමන් බඩු ගන්නකොට අර ළමයාත් බඩු අරගෙන දානවා. එයාට ආස හිතෙන දේවල් එයා මොකද මේ බේබීස්ලා ඇට්‍රැක්ට් වෙන විදිහේ ඒ වගේ පැකේජින් හදනවා. ඒ කලර්ස් පිනෝකියෝ අරවා මේවා මිකී මවුස් ඒවා දාලා පැකේජින් හදනවා. ඔය කෝන් ෆ්ලේක්ස් අරවා මේවා. ඒතර ඒ ළමයා ඒ පැක් එක දැකලා ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකට නෙමෙයි අර පැකේජ් එකේ ඇට්‍රැක්ට් ඒ හයිට් එකට තමයි හරියටම ළමයා ඉඳුවට පස්සේ ඒ හයිට් එකට තමයි ෂෙල්ෆ් එකේ අර රාකිවල ඒක අඩු කරගෙන යන්නේ. ඒතර ළමයා අරන් දැම්මට පස්සේ කවදාවත් දෙමාපිය ඒක අරන් පැත්තකින් ඉඳන් ළමයා අඬනවා. අන්න අනිවාර්යෙන් ගන්න වෙනවා ඒකට ඒ ප්‍රොඩක්ට් එක. දැක්කද සුපර් මාකට් වල තියෙන ස්ට්‍රැටජිස්. ඉතින් ඒ වගේම එකම කැටගරි එකේ දේවල් ටිකක් අරහෙන් මෙහෙන් තියෙනවා දැකලා තියෙනවද ඔයා? සමහරවිට කිරිපිටි තියෙන කොහෙවත් තේකොළ තියෙන තව වෙන කොහෙවත්. ඒ මොකද කිරිපිටි එක අරගෙන තේකොළ එක හොයාගෙන යනකොට ඒ අතරමැද විශාල බඩු ප්‍රමාණයක් පාස් කරන කස්ටමර්. මේකත් ගන්න ඕන බඩු වලට වඩා තව අමතර බඩු කීපයකුත් ගන්නනවා තේකොළ එක ගන්න යනකොට කිරිපිටි එක අරගෙන. අනිත් එක තමයි ඉම්පල්සිව් බයින්. ඔයක ඔයගොල්ලෝ හොඳටම දැකලා ඇති ඉම්පල්සිව් බයින් කියන්නේ අපි කියනවා ඉන්ස්ටන්ට් බයින් කියන එක. ආව ගත්තා. එහෙම නැත්නම් හිතට ආව ගත්තා. සිතවිලි දැක්ක ගත්තා. ඔය ඉම්පල්සිව් බයින් කියන එක ගොඩක් වෙලාවට ප්‍රැක්ටිස් කරන්නේ කැෂියලා. කැෂිය එක ළඟ ටොපි චොක්ලට් කැන්ඩීස් අරවා මේවා තියෙනවා. පොඩි පොඩි ෂැෂේ පැකට්ස් තියෙනවා. සිගරට් පවා ප්ලේස් වෙලා තියෙන එතනනේ. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ පිටිපස්සට දාලා තියෙනවා. අපිට අත්‍යවශ්‍ය බඩු ටික තියෙන්නේ පිටිපස්සට වෙන්නේ. ඒතකොට අපි අරවා පාස් කරගෙන යන්න ඕනේ අපිට අත්‍යවශ්‍ය බඩු ටික ගන්න. හැබැයි අනවශ්‍ය බඩුත් අරගෙන යන්න එතකොට.